අල්ලගන්නේ වැරදි විදියට. ජීවිතේ දහමත් පන්සල. දැන් ඔය කෑලි හතරක බාස්කට් එකකට අවුරුද්දකට සැරයක් මාස දෙක තුනකට සැරයක් දාන්නේ ටික ගේනවා. හැමදාම කියන්නේ මොකද? අපි දානෙත් දෙනවා. කැලේ සතුත් බඩගින්නට කනෝ පිටුතුනි. දින දානේ හයිලයිට් කරලා ඔබ කියවන්නේ පහ. කැලේ සතුත් කනවා. එතකොට මේ මුළු ජීවිතේම වැරදුනාම දීපු දම්පතිය බත්යට ගණන් කර කර බයි. දාන බණ පින්කම් පාංශුකුල උත්සව මුල්ගල අඟුලිමාල පිළිත බෝධි පූජාව බාරහාර විතරක් නෙමෙයි. සාරානන්ද පඬිතුමාඳුරු මිනිහ දුකේ ජීවිත එතනක් ඉන්නවා. වෙඩින් එකට කෝවේ පිළිතුරක් පදින්න යනවා. මුළු ජීවිතේ නැතුව බැරි වික්ෂුවක්. හැබැයි අත්හරින්න එපා. පොඩ්ඩ වැරදුනාම අර දම්පති බත්කට ගණන් කර කර බයින මිනිස්සු පන්සල මතක නෑ. දුක් විඳපු අපි වෙනුවෙන් පෙනීමේ හාමුදුරු මතක නෑ. මහා පුදුම සමාජයක් නිර්මාණය වෙලා ඉන්නේ. අන්තිමේ අද අපි වනචාරීන් බවටත් පත් වෙනවා. දැන් බලන්න භයානකකම. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත්නුවර මහසිටුතුමාගේ මාලිගාවේ දානයක් 500ක් දානයක් සද්ධාය දානම් දෙවි හරි සද්ධාවෙන් 509ට දම් පිළිගැන්වුවා සිටුතුමා. සංකල්පයන් දානම් දෙවි ආදරෙන් සම්සලා කැමැති දේ වළඳන්න හදලා දුන්නා. ඒකේ දාන කියන්නේ දම් වළඳලා අවසන් ඉදුල් පාත්‍ර බෝතල පාත්‍ර මුණින් අරවල 509 දානවන්ත ඉවරයි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සිහිපත් කරනවලු පින්වත් සාරිපුත්තේ අද අපි බණ කියන්නේ ඕනේ වළඳ ඉවර වෙලා. ඇයි? සිටුතුමා දානේ විපාක හඳුනගෙන දන් දුන්නේ. ධනී පිණී කුලී දන් නැත්තෝ වණී කියක් ඉනේ තිනදී හරි දන් දෙනවා. විපාකයක් හඳුනගෙන දන් දුන්නේ. අමුතුවෙන් බණ කියන්න ඕනේ කිව්වා. හැබැයි උපවාසෙ නැගිටලා දහස් ගණන් මේ පිරිසට ඇහෙන්න සංගමුණ කියන්නේ කිව්වා. සංඝයාගේ මුණ කියන්නේ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පත්කිරිය අරගෙන නැගිට්ටා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. බුදු සිරිපා අභිමුවෙහි පත්කිරිය අතුරා වන්දනා කළ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට සංඝගුණ කියන්නේ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ දඹදිව තලයේ මහා ගංගාවල් 4ක් තියෙනවා. ගංගා යමුනා